වීඩියෝ එක ගේන්නේ 2026 A level කරන political science කරන ළමයි වෙනුවෙන්. ඉතින් 2026 A level කරන අපේ ළමයි මේ දවස්වල මට වැඩිපුරම කියන දෙයක් තමයි 2026 බැච් එකට අනුමාන ප්‍රශ්න ටික දෙන්නකෝ කියලා. මේ වීඩියෝ එක කරන්න කලින්ම කියන්න ඕනි මේක මම 2026 exam එකට අනුමාන කරන ප්‍රශ්න විතරයි. මට 100%ක්ම කියන්න බෑ 2026 පේපර් එකේ මේ ප්‍රශ්න ටික මේ විදිහට මෙයි කියලා. හැබැයි ඔයාලා මගේ වීඩියෝස් බලනවා නම් දන්නවා අපේ 2025 එක්සෑම් එකේ අනුමාන ප්‍රශ්න 6ක් වගේ පේපර් එකේ තිබ්බා. ඒ විතරක් නෙවෙයි 2024 අපි අනුමාන කරපු ප්‍රශ්න 8ක් වගේ පේපර් එකේ තිබ්බා. ඒ වීඩියෝස් උත් ඇති ඔයාලට ඕනම් බලන්න පුළුවන් ඒ කාලේ අප්ලෝඩ් කරපු. මේ වීඩියෝ එකේ අවසානට මම දාන්නම් කොහොමද අනුමාන ප්‍රශ්න ඇවිත් තිබුණේ කියලා. ඒ නිසා අපි විශ්වාස කරමු මේ දෙන අනුමානත් 2026ට ඒ විදිහටම එන්න කියලා. හරි. එතකොට මම වැඩි කතා නැතුව මොනවාද 2026 A level කරන ළමයින්ට political science කරන ළමයින්ට මොන වගේ අනුමාන ප්‍රශ්නද එන්න පුළුවන් කියලා පළවෙනි පාඩමේ ඉඳලම අපි කතා කරගෙන යමු. හරිද? හරි. එතකොට මම පළවෙනි පාඩමෙන් මේ පාර අනුමාන කරනවා අධ්‍යයන ප්‍රවේශ වලින් එන්න පුළුවන්. මම මේ පාර අනුමාන කරනවා. ඒ කියන්නේ 2026 ළමයින්ට පළවෙනි පාඩමෙන් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් දායි කියලා මම විශ්වාස කරනවා. ඒ යටතේ දාර්ශනික අධ්‍යයන ප්‍රවේශය, අර්ථශාස්ත්‍රීය අධ්‍යයන ප්‍රවේශය, බහුවිෂයක අධ්‍යයන ප්‍රවේශය වගේ ඒවා හොඳට බලාගෙන යන්න. ඒ විතරක් නෙවෙයි දේශපාලනයේ යනු කියන මාතෘකාව හොඳට බලාගෙන යන්න. ඒ කියන්නේ ඒක ප්‍රශ්න එක විදිහට එන්න පුළුවන්. දේශපාලනය යනු රාජ්‍ය පරිපාලනය ආණ්ඩුකරණය පිළිබඳව හැඟවෙන සංකල්පයක විමසන්න. නැත්නම් දේශපාලනය යනු සමාජ භාවිතයක විමසන්න. එහෙමත් නැත්නම් දේශපාලනය යනු කුමක්ද? අන්න ඒ වගේ එන්න පුළුවන්. එතකොට ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් උත්තර ලියන්න පුරුදු වෙන්න. ඒ වගේම තමයි මිනිස්සු දේශපාලන ඉගෙන ගන්න ආකාරය. ඒ වගේම තමයි දේශපාලන පැතිකඩ වගේ ඒවා බලාගෙන යන්න පළවෙනි පාඩමේ යටතේ. දෙවෙනි පාඩම මම ලොකුවටම අනුමාන කරන්නේ නැහැ. හැබැයි දෙවෙනි පාඩමෙන් ප්‍රශ්න ආවොත් දේශපාලන දර්ශනය, සිවිල් සමාජය වගේ වගේන් එන්න පුළුවන් ටිකක් බලාගෙන යන්න. ඒ වගේම තමයි අපි තුන්වෙනි පාඩම සාමාන්‍යයෙන් ගොඩක් අවුරුදු වල තුන්වෙනි පාඩමෙන් ප්‍රශ්න අහලා තියෙන විදිහ අපිට පේන්න තියෙනවා. එතකොට තුන්වෙනි පාඩමෙන් රාජ්‍ය පිළිබඳව න්‍යායික ප්‍රවේශ ගොඩක් බලාගෙන යන්න. ඒ කියන්නේ මාක්ස්වාදය, ලිබරල් වාදය, සම්මුතිවාදය, සමාජ සම්මුතිවාදය, ස්ත්‍රීවාදය වගේ ඒවා චුට්ටක් බලාගෙන යන්න. මාක්ස්වාදය හැම ගොඩ කාලයක් අහලා නැහැ. ඒ නිසා ඔය න්‍යායික ප්‍රවේශ ටික ඔක්කොම හොඳට බලාගෙන යන්න. ඒ වගේම තමයි රාජ්‍ය මාදිලි වර්ගීකරණය, රාජ්‍ය මාදිලි ටික තියෙන්නේ. ඔය ගෝත්‍රික ඉඳලා ඒ රාජ්‍ය මාදිලි ටික ඔක්කොම බලාගෙන යන්න හොඳට. ඒ වගේම තමයි දේශපාලන බලයේ කේන්ද්‍රීය ප්‍රකාශය රාජ්‍ය වේ. අන්න ඒකත් අහන්න පුළුවන් බලාගෙන යන්න. රාජ්‍ය භෞමික රාජ්‍යාංග ඒ වගේ ඒවත් බලන්න ගියාට කමක් නැහැ. ඒ වගේම තමයි හතරවෙනි පාඩම. හතරවෙනි පාඩමෙන් ප්‍රශ්නයක් ආවොතින් මට හිතෙනවා ඒකීය සංධිය සංසන්දනයක් වගේ එන්න ඉඩ කඩ තියෙනවා. ඒ වගේම තමයි අර්ධ සංධිය ඒකතන්ත්‍ර වගේත් හොඳට බලාගෙන යන්න. ඊට පස්සේ පස්වෙනි පාඩමෙන් මම හිතනවා මේ පාර ප්‍රශ්නයක් තියෙයි කියලා. දේශපාලන මතවාද. එතකොට පස්වෙනි පාඩමෙන් ප්‍රශ්නයක් ආවොත් සමූහාණ්ඩුවාදය, ජාතිකවාදය, ස්ත්‍රීවාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වගේ ඒවා බලාගෙන යන්න. ඒ වගේ ගොඩ කාලයක් ප්‍රශ්නත් අහලා නැහැ. ඒ වගේම තමයි ඔයාලා දන්නවා 6 වෙනි පාඩම ගැටුම් පාඩම සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම වගේ ප්‍රශ්න අහන පාඩමක්. ඒ නිසා මට හිතෙනවා ගැටුම් ජීවන චක්‍රය හැම අහලම නැහැ ළමයි. ඒ නිසා ගැටුම් ජීවන චක්‍රය වගේ අහන්න පුළුවන්. ගැටුම් සම්පතන මාධ්‍ය ඊට පස්සේ ගැටුමට කළ යුත්තේ කුමක්ද ප්‍රවේශ තියෙන ඒ ටිකත් බලාගෙන යන්න. ඒ වගේම තමයි ගැටුමේ සාධනීය නිෂේධනීය පැතිකඩ වගේ ඒවා බලාගෙන යන්න. ඊට පස්සේ යටත් විජිත පාඩම. ඔයාලා දන්නවා A level කරන ළමයි විදිහට එක්සෑම් එකට අතහැරලා යන්න බැරි පාඩම් තියෙනවනේ. ඉතින් මේ යටත් විජිත පරිවර්තන වෙස්ට්මිනිස්ටර් 70ට කියන්නේ එක්සෑම් එකට අතහැරලා යන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි. ඒක පාඩම් නෙවෙයි. ඒ නිසා මේ යටත් විජිත පරිවර්තන පාඩමේ මට හිතෙනවා යටත් විජිත සමාජ ආර්ථික දේශපාලන ඒ ටික බලාගෙන යන්න. ඒ කියන්නේ යටත් විජිත කරන්නේ සමාජ ආර්ථික දේශපාලන පරිවර්තනයක හොඳට බලන් යන්න. ඒ වගේම තමයි යටත් විජිත කරන්නේ නිෂේධනාත්මක පැත්ත. ඒ කියන්නේ අයහපත් පැත්තේ අයහපත් ප්‍රතිඵල ඒව බලාගෙන යන්න. ඊට පස්සේ කොල්ඩ්‍රෝක් සමාජ ආර්ථික, ඩොනමෝර ආණ්ඩුක්‍රමයේ රාජ්‍ය මන්ත්‍රණ සභාව, අමාත්‍ය මණ්ඩලය වගේ ඒවා ඒක සම්බන්ධ කරලා එන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් අහන ඩොනමෝර ආණ්ඩුක්‍රමය දේශපාලන ගමන් මගේ සම්දිස්ථානයක්, ඊට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී ගමන් මගේ සම්දිස්ථානයක් ඔය වගේ ඒවා කොහොමද ඔයාලට පුළුවන් ඒවත් බලාගෙන යන්න.
ඊට පස්සේ අපි බලමු අටවැනි පාඩම. අටවැනි පාඩම කියන්නේ වෙස්ට් මිනිස්ටර් ආණ්ඩු ක්‍රමය. මේකෙන් සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම හැම අවුරුද්දකම වගේ ප්‍රශ්න අහනවා. අපි බලමු වෙස්ට් මිනිස්ටර් ආණ්ඩු ක්‍රමයෙන් මොන වගේ ප්‍රශ්නද අහන්න පුළුවන් කියලා. මට හිතෙනවා සත්‍ය විධායකය ගොඩ කාලයක් අහලත් නැහැ. සෝල්බරි සහ 72 සත්‍ය විධායකය බලාගෙන යන්න. ඒ කියන්නේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය. ඊට පස්සේ අධිකරණ පද්ධතිය රාජ්‍ය සේවය, ඒ කියන්නේ ස්ථීර විධායකය කියන්නේ රාජ්‍ය සේවයට. ඊට පස්සේ ව්‍යස්ත අධිකරණය 72 ඒ වගේ ඒවා බලාගෙන යන්න. එතකොට වෙස්ට්මිනිස්ටර් ආණ්ඩු ක්‍රමය සත්‍ය විධායකය, අධිකරණ පද්ධතිය, රාජ්‍ය සේවය, ඊට පස්සේ 72 ව්‍යස්ත අධිකරණය ඒ වගේ ඒවා බලාගෙන යන්න. ඊට පස්සේ 1978 ආණ්ඩු ක්‍රමය කීයටවත් අතාරින්න බැරි පාඩමක් නේ. ඒ කියන්නේ 78න් අනිවාර්යයෙන්ම ප්‍රශ්න අහනවා. ගියපාර අනුමාන ප්‍රශ්න හිම ඒ විදිහටම එක්සෑම් එකේ පේපර් එකේ තිබ්බා. අධිකරණ පද්ධතිය අහයි කිව්වා. ඒක ඒ විදිහටම තිබ්බා. ඉතින් අපි බලමු 2026ට මොනවාද 78න් අනුමාන කරන්න පුළුවන් කියලා. මට හිතෙනවා ව්‍යස්තාදායකය 1978 ව්‍යස්තාවේ ව්‍යස්තාදායකය සම්බන්ධ කරලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. රාජ්‍ය සේවය කියන්නේ ස්ථීර විධායකය හොඳට බලාගෙන යන්න 78. ඒ වගේම තමයි 17, 18, 20, 21 වගේ සංශෝධන ටිකත් බලාගෙන යන්න. ඊට පස්සේ රටවල් නැත්නම් ආණ්ඩු ක්‍රම මාදිලි පාඩම. ඒකෙමුත් අනිවාර්යෙන් ප්‍රශ්න අහනවනේ. මට හිතෙනවා මේ පාර ලංකා ආණ්ඩු ක්‍රමයෙන් අනිවාර්යෙන් ප්‍රශ්නයක් එයි කියලා. ඒ කියන්නේ ඒකීය රාජ්‍යක පරිවර්තන රාජ්‍ය මාදිලියක් විදිහට ලංකාවෙන් ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් එයි. ඒ ආශ්‍රිතව පළාත් සභා සම්බන්ධ කරලා එන්න පුළුවන්. හොඳට බලාගෙන යන්න පළාත් සභා අරමුණු පළාත් සභා ක්‍රමයේ සංයුතිය බලතල ඒවා හොඳට බලාගෙන යන්න. ලංකාව කොටස හොඳටම බලාගෙන යන්න. ඒ වගේම තමයි ප්‍රාංශීය පරිපාලන බලතල විමධ්‍යගතකරණය ඒකත් හොඳට බලාගෙන යන්න. ඊට පස්සේ ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණය මට හිතෙනවා නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයෙන් නෙයි මැතිවරණත් එක්ක සම්බන්ධ කරලා යන අනියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ තුරු මැතිවරණයකින් අපේක්ෂිත ලක්ෂණ ඒ වගේම සම්බන්ධ කරලා එන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික අංග ප්‍රජාතාන්ත්‍රික නොවන අංග ඊට පස්සේ ලංකාවේ අර ප්‍රජාතාන්ත්‍රික ගමන් වගේ අත්දැකීම අහන්න පුළුවන් බලතල බෙදීම සංවර්ධන තුලන වගේ ඒවා හොඳට බලාගෙන යන්න. 11 අපි බලමු ඊට පස්සේ රාජ්‍ය ප්‍රතිපත්ති පාඩම. ඒකෙන් හිතනවා රාජ්‍ය ප්‍රතිපත්ති හා බැඳුණු සංකල්ප ලකුණු 5ක වගේ ප්‍රශ්නකට එන්න පුළුවන්. ඊට පස්සේ රාජ්‍ය ප්‍රතිපත්ති දේශපාලන අධිකාරී ආයතන අතර සම්බන්ධතාවය අහන්න පුළුවන්. විශේෂයෙන්ම අධිකරණයත් එක්ක රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධ වෙන විදිහ අහන්න පුළුවන්. රාජ්‍ය ප්‍රතිපත්ති හා සිවිල් සමාජය අතර සම්බන්ධතාවය අහන්න පුළුවන්. ඒ වගේ ඒවා අහන්න පුළුවන්. හොඳටම බලාගෙන යන්න. ඊට පස්සේ අපි බලමු 13, 14, 15 අවසාන පාඩම් තුනෙන් මොන වගේ අනුමානද එන්න පුළුවන් කියලා. මට හිතනවා ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමයේ ආරම්භය විකාශනය ඒක සම්බන්ධ කරලා එන්න පුළුවන් පක්ෂ ක්‍රමයෙන්. ඊට පස්සේ පක්ෂ ක්‍රමය සභාග පක්ෂ ක්‍රමය කොහොමද සභාග ක්‍රමයත් එක්ක සභාග දේශපාලනයත් එක්ක සම්බන්ධ කරලා එන්න පුළුවන්. වාමාංශික පක්ෂ එන්න පුළුවන්. ඒ කියන්නේ වාමාංශික පක්ෂ ගොඩ දවසක් ඇවිත් නැහැ. ඒ වගේම තමයි අපි කියනවා ජාතික දේශපාලන හා ජාත්‍යන්තර දේශපාලන අතර තියෙන වෙනස ඒ සම්බන්ධතාවය ඒක ගලපලා එන්න පුළුවන්. ඒ වගේම තමයි විදේශ ප්‍රතිපත්ති ශ්‍රී ලංකාවේ නිදහස් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට බලපාන සාධක ඕකත් එන්න පුළුවන්. ඉතින් පුතේ ඔන්න ඔය වගේ අනුමාන ප්‍රශ්න තමයි මම 2026 එක්සෑම් ලියන ළමයිට අනුමාන කරන්නේ. හැබැයි ආයෙමත් මම කියනවා එක්සෑම් එකට ලියලා ඇවිල්ලා ඔය ටික විතරක් බලාගෙන ගිහිල්ලා ඔය ටික විතරක් බලාගෙන යන්න එපා. මොකද ඊට පස්සේ මට චෝදනා කරන්න එපා. මම මේ අනුමාන කරන ඒවා විතරයි. ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම තමයි හැබැයි කියන්න ඕනි මම ඔය විදිහට අවුරුදු ගාණක් අනුමාන ප්‍රශ්න දැම්මා. ඒ අනුමාන ප්‍රශ්න ඒ විදිහටම ඇවිත් තියෙනවා. මම මේ වීඩියෝ එකේ දැන් දාන්නම් අපේ 24 කොහොමද අනුමාන ආවේ 25 කොහොමද ආවේ කියලා අපි මේ වීඩියෝ එකේ අවසානට බලමු. මට හිතෙනවා ඔය කියන ප්‍රශ්න වලින් අඩුම 5ක්වත් අනිවාර්යයෙන් 5ක් 6ක්වත් එයි කියලා. ඒ නිසා ඔය ටික හොඳටම බලාගෙන යන්න. මම හිතනවා ඒක 2026 ළමයිට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙයි කියලා. මොකද ගිය පාර අපේ ලෝ ෆැකල්ටි සිලෙක්ට් වෙච්ච, කැම්පස් සිලෙක්ට් වෙච්ච ගොඩක් ළමයි කිව්වා ඒ අනුමාන ඒ විදිහටම ආවයි කියලා. ඒ අනුමාන ගොඩක් අර එයාට ප්‍රයෝජනවත් වුණා කියලා කිව්වා. ඒ වගේම තමයි 2026 A level කරන ළමයින්ට අපි විශේෂ වැඩසටහනක් පටන් ගන්නවා අවසාන මාසයේ සැලැස්ම කියලා. ඒ කියන්නේ 2026 ළමයින්ට අපේ පොලිටිකල් ක්ලාස් වලට දැනටම 1000කට වැඩිය 2026 ළමයි සම්බන්ධ වෙනවා. අපි අලුතිමුත් ළමයි බඳවා ගන්නවා මේ අවසාන මාසයේ වැඩසටහනට. ඒකේ නම තමයි අවසන් සැලැස්ම වැඩසටහන. මේ වැඩසටහනේ විශේෂත්වය තමයි ඔයාලට ගොඩක් අයට MCQ කෙටලිකිත අමාරුයිනේ. ඉතින් MCQ කෙටලිකිත papers අපි 60ක් ලියවනවා. ඒ කියන්නේ MCQ papers 60ක් එක්සෑම් එකට යන්න කලින් එක දවසකට 2 ගානේ ලියවනවා. ඒ කියන්නේ MCQ papers 60ක් ලියවනවා. ඒවා අපි සාකච්ඡා කරනවා. ඒ විතරක් නෙවෙයි මේ අවසාන සැලැස්ම වැඩසටහනට සම්බන්ධ වෙන ළමයිට මෙන්න මේ වගේ පොතක් ලබා දෙනවා. ඔයාලට පේන
පේනවා ඇති මේ පොත අපි ගෙදරට මෙවනවා මේ පොතේ විශේෂත්වය තමයි MCQ කෙටලිකිත ප්‍රශ්න 1000ක පොතක් මේක. එතකොට MCQ කෙටලිකිත papers 60ක් ලියලා තව ප්‍රශ්න 1000ක් කරලා ගියාට පස්සේ part 1 එක නිකම්ම හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අවසාන සැලැස්ම වැඩසටහනේ තවත් විශේෂත්වයක් තමයි මම ඔය කියපු අනුමාන ප්‍රශ්න අපි උත්තරත් එක්කම සාකච්ඡා කරනවා. ඒ කියන්නේ ඔය අනුමාන ප්‍රශ්න පිළිතුරුත් එක්කම අපි සාකච්ඡා කරනවා. කොහොමද හැදින්වීම ලියාගන්නේ, අන්තර්ගතය කොහොමද, නිගමනය කොහොමද, ඒ හැම දෙයක්ම අපි මේ අවසන් සැලැස්ම වැඩසටහනේ සාකච්ඡා කරනවා. ඒ වගේම තමයි 12 13 නැවත මතක් කිරීමක් කරනවා. grade 12 13 නැවත මතක් කිරීමක් කරනවා. ඔයා S මට්ටමේ හිටියත් C මට්ටමේ හිටියත් මම විශ්වාස කරනවා මේකට આવොත් අනිවාර්යයෙන්ම ඒ මට්ටමට ලෑස්ති වෙන්න පුළුවන්. මොකද MCQ කෙටලිකිත හදාගන්න පුළුවන් papers 60ක් කරනවා. අනික පොතක් ගෙදරට යවලා ඒක සාකච්ඡා කරනවා. එතකොට MCQ කෙටලිකිත නිකම්ම හැදෙනවා. මොකද කෙටලිකිත ප්‍රශ්න 20ක් ලියන්න ඕනි එකට අපි 700ක් විතර ලියලා යවනකොට මේකේ papers වල තියෙන ඒවායි ඔක්කොම ලියලා යවනකොට නිකම්ම කෙටලිකිත හැම හැදෙනවා. එතකොට MCQ කෙටලිකිත පාර්ට් එක ඔයාලට හදා ගන්න පුළුවන්. ඒ වගේම දීර්ඝ පේපර් එකට අපි අනුමාන ප්‍රශ්න සියල්ලම කතා කරනකොට ඒ වගේම 5ක් විතර කොහොමත් එනවා. එතකොට අර දීර්ඝ පේපර් එකත් හදා ගන්න පුළුවන්. අන්න ඒ plan එක තමයි අපේ අවසාන සැලැස්ම තියෙන්නේ. MCQ papers 60ක් කරනවා. MCQ කෙටලිකිත ප්‍රශ්න 1000ක පොතක් යවලා ඒක සාකච්ඡා කරනවා. ඒ වගේම grade 12 13 නැවත මතක් කරනවා. අනුමාන ප්‍රශ්න සියල්ලම උත්තරත් එක්ක සාකච්ඡා කරනවා. අවසානට targets papers අපි වෙනම 5ක් කතා කරනවා. ඉතින් ඔයාලටත් මේ අවසන් සැලැස්ම වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ 9 දිස්ත්‍රික්කයයි 0.77යි 627යි 20යි 39 කියන අපේ ස්ටාෆ් එකේ නම්බර් එකට යවන්න. 9 දිස්ත්‍රික්කය 2026 අවසන් සැලැස්ම වැඩසටහන කියලා. 9 දිස්ත්‍රික්කයයි 2026 අවසන් සැලැස්ම වැඩසටහන කියලා අනිවාර්යයෙන්ම යවන්න. ඒ වගේම තමයි මොකක් හරි වෙන ප්‍රශ්නයක් තිබ්බොත් මේ නම්බර් එකට දාන්න 077යි 927යි 34යි 28. ඕක මගේ නම්බර් එක. ඔයාලගේ විෂය කාරණා හරි වෙන මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මේකට දාන්න පුළුවන්. අවසාන සැලැස්ම වැඩසටහනට සම්බන්ධ වෙන්න මොකක් හරි ඕන නම් ඒක කමක් නැහැ මේකට දැම්මත්. හැබැයි අපේ ස්ටාෆ් එකට මැසේජ් එකක් දාන්න ඉක්මනට රිප්ලයි ලැබෙනවා. අර ගෲප් වලට එහෙම ඇඩ් කරනවා. 9 දිස්ත්‍රික්කය 2026 අවසන් සැලැස්ම කියලා මේකට මැසේජ් එකක් දැම්මම හරිය. අපි ඒක එතකොට අනුමාන ප්‍රශ්නේ හැම දෙයක්ම සාකච්ඡා කරනවා. ඉතින් 2026 A-level කරන ළමයින්ට අපි විශ් කරනවා හරියට පාඩම් කරලා හොඳට එක්සෑම් එක කරන්න පුළුවන් වෙන්න කියලා. දැන් අපි බලමු අපේ අනුමාන ඇත්තටම ආවද 2025 24 කියලා. හායි මම සනාලි සිටිසේකර. අද දවසේ මම හදන්නේ 2025 අපි අනුමාන කරපු ප්‍රශ්න A-level exam එකට ආවද කියන එක බලන්න තමයි අපි හදන්නේ. එතකොට මේ පැත්තේ මම දාලා තියෙනවා 2025 A-level exam එකේ paper එක තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මම A-level exam එකට මම හිතන්නේ මාසයකට වගේ කලින් දාලා තියෙන වීඩියෝ එක තමයි මේ තියෙන්නේ. මේකේ අනුමාන ප්‍රශ්න දාලා තියෙනවා. එතකොට ගොඩක් පිරිසක් මේක බලලා තියෙනවා. මාස 6කට කලින් තමයි මේක දාලා තියෙන්නේ. එතකොට 16ක වගේ බලලා තියෙනවා. අපි බලමු අපේ අනුමාන ප්‍රශ්න සහ 2025 පේපර් එකේ කොහොමද ප්‍රශ්න ආවේ කියලා. ඒ වගේම තමයි මේ පාඩම මම ගොඩක් අනුමාන කරන පාඩමක් තමයි දෙවනි පාඩම. මේ දෙවනි පාඩමෙන් අපි එන්න පුළුවන් කියලා මම අනුමාන කරනවා දේශපාලන දර්ශනය, සිවිල් සමාජය, තුලනාත්මක දේශපාලන. ඔව් එතකොට ඔයාලට ඇහෙන්න ඇති අපි කිව්වා දෙවනි පාඩමෙන් අනිවාර්යයෙන්ම එයි කියලා අපි කිව්වා. එතකොට මේකේ දේශපාලන ආයතන ගැන කතා කරා. එතකොට ඒ කියන්නේ සිවිල් සමාජීය ආයතන යටතට අපි ගන්නෙ. ඒ වගේම තමයි තුලනාත්මක දේශපාලනය කියන ඒ දෙක ඇවිත් තියෙනවා දෙවනි පාඩමෙන්. එතකොට ඔයාලට පේනවා ඇති දෙවනි පාඩමෙන් කිව්ව විදිහටම ප්‍රශ්න අහලා තියෙනවා. ඒ වගේම තමයි අපි බලමු අනිත් අනුමාන ප්‍රශ්න ඇවිත් තියෙනවද කියලා. අපේ රාජ්‍ය පාඩමේ කතා කරපු මේ ප්‍රශ්න නම් මම අනුමාන කරලා නැහැ. හැබැයි මේ තුන්වෙනි එක අපි බලන් යන්න කියපු ආණ්ඩු ක්‍රම ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා. අපි බලමු ඒකත්. ඇරිස්ටෝටලියන් කරනම පාඩමක් තමයි 4 වෙනි පාඩම. මට හිතෙනවා 4 වෙනි පාඩමෙන් අහයිම කියලා ප්‍රශ්නයක්. එතකොට ඒකීය සංධීය සංසන්දනය බලන් යන්න, කැබිනට් ජනාධිපති සංසන්දනය බලන් යන්න, අර්ධ සංධීය. ඔව් එතකොට අපි කියලා දෙනවා සංසන්දනාත්මක ප්‍රශ්නයක් එයි කියලා. ඒ යටතේ අපි ජනාධිපති ආණ්ඩු ක්‍රමය, කැබිනට් ආණ්ඩු ක්‍රමය,
කියලා තියෙනවා. ඒක සංසන්දනය කරන්න බලාගත්තොත් නිකමුත් අපි කොහොමත් පාඩම් කරගන්නවා. එතකොට මේ දෙකම ඇවිත් තියෙනවා. ඒ වගේම අර්ධ සංධීය ආණ්ඩු ක්‍රමය අපි බලන් යන්න කියලා තියෙනවා. ඒ විදිහටම අර්ධ සංධීය ආණ්ඩු ක්‍රමයක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු එතකොට හතරවෙනි පාඩමේ අනුමාන ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා. ඒ කියන්නේ හතරවෙනි පාඩමෙමුත් ඇවිල්ලා තියෙනවා ඒ අනුමාන කරපු විදිහටම. හරි. ඊට පස්සේ අපි බලමු එතකොට පළවෙනි ප්‍රශ්නේ අපිට ගන්න පුළුවන් අනුමාන කරපු ඒවාවත් දෙක නැහැ. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ අපි කියපු ඒවා ඒ කියන්නේ ඒ විදිහටම නැතත් ඒ ආණ්ඩු ක්‍රම ටික ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු ඊළඟ ප්‍රශ්නේ කොහොමද ඇවිත් තියෙනවද කියලා. පුළුවන් සමහර විට නිරාගමිකවාදය ජාතික ඔව් එතකොට ඔය නිරාගමිකවාදය කියලා කියන්නේ මම හිතන්නේ පස්වෙනි පාඩමේ අපි කියපු අනුමාන ප්‍රශ්නේ. පාඩමෙන් ආවොත් එහෙම අහන්න පුළුවන්. ඊට පස්සේ පස්වෙනි පාඩම අපි පස්වෙනි පාඩමෙන් ආවොත් ප්‍රශ්නයක් එන්න පුළුවන් සමහර විට නිරාගමිකවාදය ජාතික ඔව් එතකොට අපි පස්වෙනි පාඩමෙන් ඒ කියලා තියෙනවා නිරාගමිකවාදය. එතකොට ඒකත් ඇවිල්ලා තියෙනවා නිරාගමිකවාදයත් අනුමානික කරපු ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා එක්සෑම් එකට. ඊට පස්සේ අපි බලමු අනිත් ප්‍රශ්න කොහොමද ඇවිත් තියෙනවද කියන එක. ප්‍රශ්නයන්ගේ හෝල්බ්‍රූක් ආණ්ඩු ක්‍රමයේ සමාජ ආර්ථික පරිවර්තන සමාජ ආර්ථික දේශීය ප්‍රශ්න හොඳටම බලාගෙන යන්න. ඊට පස්සේ මට හිතෙනවා මේ පාර හෝල්බ්‍රූක් සම්බන්ධ කරන ප්‍රශ්නයන්ගේ හෝල්බ්‍රූක් ආණ්ඩු ක්‍රමයේ සමාජ ආර්ථික පරිවර්තන සමාජ ආර්ථික දේශපාලන පරිවර්තන ඒ තුනම බලාගෙන යන්න. ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයෙන් අහයි සමහර විට 100%ක්ම ෂුවර් නැහැ. ඒත් බලන් යන්න ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය ලංකා ආණ්ඩු ක්‍රම ඉතිහාසයේ සන්ධිස්ථානයක විමසන්න සමහර විට විධායක කාර්ය සභාව සම්බන්ධ කරලා වගේ ප්‍රශ්නයක් එන්න බැරි කමක් නැහැ. හරි. එතකොට ඔයාලට පේනවා ඇති මම කිව්වා කෝල්බ්‍රූක් ආණ්ඩු ක්‍රමය සම්බන්ධ කරලා මේ පාර ප්‍රශ්නයක් එයිම කියලා හිතනවා කියලා. ඒ කිව්වා වගේම ඇවිත් තියෙනවා. ඒක සමාජ ආර්ථික පරිවර්තන නෙවෙයි. හැබැයි කෝල්බ්‍රූක් ආණ්ඩු ක්‍රමය සම්බන්ධ කරලා ආණ්ඩුකාරවරයාගේ බලතල අඩු කිරීම, ස්වාධීන අධිකරණ ක්‍රමය, පරිපාලන ක්‍රමය මධ්‍යගත කිරීම වගේ ඒවා සම්බන්ධ කරලා අහලා තියෙනවා කෝල්බ්‍රූක් ආණ්ඩු ක්‍රමයේ යටතේ. ඒ වගේම තමයි ඒකෙම මම කියනවා ඩොනමෝර් ව්‍යවස්ථාවේ විධායක කාරක සභා ක්‍රමය සම්බන්ධ කරලා ප්‍රශ්නයක් එන්න බැරි කමක් නැහැ කියලා. ඒ කිව්වා වගේම බලන්න ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයේ විධායක කාරක සභා ක්‍රමයත් ඒ විදිහටම ඇවිත් තියෙනවා. ඒ වගේම තමයි සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඒක ඇවිත් තිබුණේ නැහැ. ජාතික රාජ්‍ය සභාව ඒ දෙක ඒක ඇවිත් තිබුණේ නැහැ 6 වෙනි එක. හැබැයි මට මතක විදිහට මේ 7 වෙනි ප්‍රශ්නේ ඒ කියන්නේ ලංකාවේ අධිකරණ පද්ධතිය ඒ විදිහටම ඇවිල්ලා තිබ්බා එක්සෑම් එකේ ප්‍රශ්නයක් විදිහට. අපි බලමු ඒක ඇවිත් තිබුණාද කියලා. ඒ පාඩම බලාගෙන යන්න පුතේ අධිකරණ සේවය රාජ්‍ය සේවය ඒවා එක ආණ්ඩු ක්‍රමයේ දෙකේ සුළු ජාතික අයිතිවාසිකමුත් බලාගෙන යන්න. විශේෂයෙන්ම මේ 72 ආණ්ඩු ක්‍රමයේ අර හොඳටම බලාගෙන යන්න පුතේ 78 මම කියන්නම්කෝ 1978 ආණ්ඩු ක්‍රමයේ සාමාන්‍යයෙන් අනිවාර්යම ප්‍රශ්නයක් අහනවා 78 අතහැරලා එක්සෑම් එකට යන්නවත් හිතන්න බෑ. එතකොට 1978 ආණ්ඩු ක්‍රමයේ ව්‍යවස්ථාදායකය ගොඩ කාලයක් අහලා නැහැ. ඒ පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායකය අහලම නැහැ. ඒ නිසා හොඳට බලාගෙන යන්න. අධිකරණ පද්ධතිය බලාගෙන යන්න. ඔව් එතකොට ව්‍යවස්ථාදායකය නම් අහලා නැහැ. හැබැයි අපි කියනවා 78 අධිකරණ පද්ධතිය බලාගෙන යන්න කියලා. ඒ කිව්වා වගේම අධිකරණ පද්ධතියෙන් අහලා තියෙනවා අධිකරණයේ ස්වාධීනත්වය ඒක අහලා තියෙනවා කියලා ඔයාලට පේනවා ඇති. හරි පොඩ්ඩක් ඉන්න. හරි. එතකොට අධිකරණ පද්ධතිය ඒ කියන්නේ 6 වෙනි ප්‍රශ්නේ නෙවෙයි 7 වෙනි ප්‍රශ්නේත් ඇවිල්ලා තියෙනවා එක්සෑම් එකට අපි කිව්වා වගේ. අපි බලමු අනිත් ඒවා ඇවිත් තියෙනවද අපි කතා කරපු ප්‍රශ්න ඇවිල්ලා තියෙනවද කියන එක. රාජ්‍ය සේවය ගැන ස්ථීර බදන ආවොත් අපි 17 ලංකාවෙන් ප්‍රශ්නයක් එයිම කියලා මට හිතෙනවා ක්‍රමය බ්‍රිතාන්‍ය ශ්‍රේෂ්ඨ ලංකය.
මම මේ පාර අනුමාන කරනවා ලංකානු ක්‍රමය බ්‍රිතාන්‍ය ශ්‍රීලංකාවේ. ඔව් එතකොට මම කියලා තියෙනවා මේකෙදී තවත් ප්‍රශ්නයක් එයි කියලා රටවල් වලින් ශිෂ්ටලන්තය ඊට පස්සේ එක්සත් රාජධානිය ඒ දෙකත් ඒ විදිහටම ඇවිත් තියෙන විදිහ ඔයාලට පේන ඇති ශිෂ්ටලන්තය සම්බන්ධ කරලා එක්සත් රාජධානිය සම්බන්ධ කරලා අහලා තියෙනවා ඔයාලට පේනවා ඇති. එතකොට බලන්න ඔය මම 2025 අනුමාන කරපු ප්‍රශ්න සහ ඒ වගේම එක්සෑම් එකට අහලා තියෙන ප්‍රශ්න. මේ අනුමාන ටික බලන් ගියත් මම හිතනවා බලන්න පළවෙනි ප්‍රශ්නේ ලියා ගන්න පුළුවන්. මම කිව්වා දෙවෙනි පාඩම අනිවාර්යයෙන්ම හොඳටම පාඩම් කරගෙන යන්න කියලා දෙවෙනි පාඩමෙන් අහලා තියෙනවා. තුන්වෙනි මේ හතරවෙනි පාඩම අනිවාර්යයි කියලා කිව්වා. ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ කෝල් බෲක් සම්බන්ධ කරලා එනවා කිව්වා. ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයේ විධායකකාරක සභා ක්‍රමය 78 අධිකරණය ඊට පස්සේ මේ එක්සත් රාජධානිය ශිෂ්ටලන්ත ආණ්ඩු ක්‍රමයේ සම්බන්ධ කරලා නිරාගමිකවාදය ඒ ප්‍රශ්න ටික අනුමාන කරපු ප්‍රශ්න ඒ විදිහටම එක්සෑම් එකට ඇවිල්ලා තියෙනවා. මේක මම කියන්න ඕනේ මගේ 2024 අනුමාන කරපු ඒවා මීටත් වඩා ඇවිත් තියෙනවා. ප්‍රශ්න 8ක් හෝ 9ක් මං හිතන්නේ එක්සෑම් පේපර් එකේ තිබ්බා. 2025ත් අපි අනුමාන ගත්තාම මෙතන ප්‍රශ්න 1යි 2යි 3යි එතකොට 4යි 5යි 6යි 6 හමාරක් වගේ ප්‍රශ්න 10න් එතකොට ඇවිත් තිබුණා පුතේ අනුමාන ප්‍රශ්න. ඉතින් අපි බලමු 2026 ළමයින්ටත් අපි ওই විදිහටම අනුමාන කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඔයාලට මගේ YouTube වීඩියෝ වලින් බලන්න පුළුවන් අවුරුදු කීපයක්ම අනුමාන කරපු ප්‍රශ්න ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා. මේවා බොරු නෙවෙයි. මොකද ඔයාලට පේනවා ඇති මේකේ අපි YouTube එකට අප්ලෝඩ් කරලා තියෙන්නේ මේක මාස 6කට කලින් අනුමාන වීඩියෝ එක. ඒ වගේම ගොඩක් views තියෙනවා. ඔය වගේම තමයි කලින් වීඩියෝ වල. ඉතින් ගොඩක් ස්තුතියි මේ අනුමාන ආවද කියන එක බලන වීඩියෝ එක බලන්න. ඉතින් අපි දැන් බලමු 2024 මම දුන්න අනුමාන ප්‍රශ්න සහ ඒවා ආපු විදිහ කොහොමද කියලා අපි වීඩියෝ එකෙන් බලමු. හරි, thank you. මේ වීඩියෝ එකේ එතකොට අපි කතා කරන්නේ 2024 මම දාපු අනුමාන ප්‍රශ්න වලින් 2024 පේපර් එකට කොච්චර ප්‍රශ්න ප්‍රමාණයක් ආවද කියන එක. අපි බලමු මගේ වීඩියෝ එක මේ පේනවා ඇති සති 3කට කලින් තමයි දාලා තියෙන්නේ. එතකොට අපි බලමු කොච්චර අනුමාන ප්‍රශ්න ප්‍රමාණයක් ඇවිත් තියෙනවද කියලා. ඊට පස්සේ මම ටාගට් කරනවා සමහර වෙලාවට අර දේශපාලනය සහ දේශපාලන විද්‍යාව අතර සම්බන්ධ ඔන්න එතකොට මම කියලා තියෙනවා දේශපාලනය හා දේශපාලන විද්‍යාව අතර වෙනස පැහැදිලි කරන්න. බලන්න ඒ ප්‍රශ්නය ඒ විදිහටම එක්සෑම් එකේ ලකුණු 20ක් විදිහට ඇවිල්ලා තියෙනවා. ඔයාලා මේ වීඩියෝ එක බැලුවා නම් පළවෙනි ප්‍රශ්නේම අනුමාන ප්‍රශ්නයක් කියලා ඔයාලට තේරෙනවා ඇති. සිවිල් සමාජ තමයි මේ පාරේ රාජ්‍ය පාඩම කියන එක. රාජ්‍ය පාඩමෙන් අනිවාර්යම ප්‍රශ්නයක් මේ පාරේ එයි කියලා මට හිතෙනවා. එතකොට ගෝලීයකරණය හා ජාතික රාජ්‍ය අතර තියෙන සම්බන්ධතාවය ඔන්න ඔයාලට ඇහෙන්න ඇති ගෝලීයකරණය සහ ජාතික රාජ්‍ය කෙරෙහි ඇති සම්බන්ධතාවය බලපෑම. බලන්න ඒ ප්‍රශ්නේ ඒ විදිහටම එක්සෑම් එකට ඇවිල්ලා තියෙන විදිහ මම කිව්වා ජාතික රාජ්‍ය ගෝලීයකරණය ඒක ඒ විදිහට එයි කියලා. ඒ වගේම ඔයාලට පේපර් එකේ ඒක ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා ළමයි. ඉතින් මේ වීඩියෝ එක බැලුවා නම් ඔක ඔයාලට නිකම්ම ලියා ගන්න තිබුණ පාඩම් කරලා. හරි අපි තව බලමු ප්‍රශ්න ඇවිල්ලා තියෙනවද කියලා. මාක්ස්වාදයේ බලන්න නැහැ ප්‍රශ්නයක්. ඒ නිසා 24 ළමයිට එන්න පුළුවන් chance එක වැඩි. ඊට පස්සේ රාජ්‍ය ආණ්ඩුව පාලන තන්ත්‍රය අතර වෙනස්කම් ඒ වගේ ඔන්න ඔයාලට ඇහෙන්න ඇති රාජ්‍ය ආණ්ඩුව පාලන තන්ත්‍ර අතර වෙනස්කම්. පාලන තන්ත්‍ර නෑ. හැබැයි රාජ්‍ය ආණ්ඩුව අතර වෙනස්කම. ඒ විදිහටම ළමයි ඇවිල්ලා තියෙනවා. ඉතින් බලන්න දැනට අපි ප්‍රශ්න කීයක් ප්‍රධාන 21 ප්‍රශ්නයක් ඒ වගේම තමයි මේකෙදි මාතෘකා දෙකයි දෙවැනි ප්‍රශ්නෙත් අනුමාන එකක් ළමයි. එතකොට ජාතික රාජ්‍ය හා ගෝලීයකරණය රාජ්‍ය හා ආණ්ඩුව අතර වෙනස. ඒතර පළවෙනි දෙවැනි ප්‍රශ්න දෙකම ඔයාලට 2024 අනුමාන වීඩියෝ එකේ තිබිලා තියෙනවා. මේ ප්‍රශ්නිකුත් සමහර වෙලාවට රාජ්‍ය පාඩමෙන් එන්න පුළුවන්. මිශ්‍රණක් නැති වෙයි කරන්නත් බෑ හතරවෙනි පාඩම එක තියෙනවා. ඊට පස්සේ දේශපාලන මතවාද රාජ්‍ය වගේම මම ටාගට් කරන ප්‍රශ්න මේ පාඩමක් තමයි දේශපාලන මතවාද. දේශපාලන මතවාද හොඳටම බලන් යන්න. ඒ යටතේ
ඔන්න මම ඊට පස්සේ කියලා තියෙනවා දේශපාලන මතවාද ලිබරල් වාදය සමාජවාදය පැසිස්ට් වාදය එහෙම නම් කරලා නැහැ. හැබැයි දේශපාලන මතවාද අනිවාර්යයෙන්ම බලන් යන්න. ඒකෙන් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් එන්න පුළුවන් කියලා තියෙනවා. මේ වීඩියෝ එක ඇහුවා නම් මං හිතනවා ඔයාලා ඒකත් පාඩම් කරයි කියලා. මේ මතවාද ටික ඒ විදිහටම නැති වුණාට මතවාද පාඩම සම්පූර්ණයෙන්ම බලන් යන්න කියලා මම කියලා තියෙනවා. අපි බලමු තව මොනවද ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ කියලා. අපේ කරන්න පුළුවන් දැන් යටත් විජිතකරණය සම්බන්ධ යටත් විජිත පරිවර්තන පාඩමෙන් අපිට අහන්න පුළුවන් ප්‍රශ්න විදිහට ටාගට් කරන්න පුළුවන් සාමාන්‍ය යටත් විජිතකරණයේ සමාජ ආර්ථික පරිවර්තන ඊට පස්සේ කොල්බ්‍රූක් කැමරන් ආණ්ඩු ක්‍රමයේ සමාජ ආර්ථික පරිවර්තන එහෙම නැත්නම් ඩොනමෝර් ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක සම්බන්ධ කරලා ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයේ සමානුපාතික නියෝජන ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයේ යටතේ අහන්න පුළුවන් සර්වජන ඡන්ද බලය ඒව ඔන්න බලන්න ඩොනමෝර් යටත් විජිතකරණයේ සමාජ ආර්ථික පරිවර්තන මම අනුමාන කරාට නැහැ. හැබැයි බලන්න මම කියනවා ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ සර්වජන ඡන්ද බලය. බලන්නමයි ඒක ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා ලකුණු 20ක ප්‍රශ්නයක්. එතකොට මතවාද කියන එක අපි අතෑරියත් බලන්නකෝ ඒකත් මම කිව්වා අනිවාර්යෙන් බලන් යන්න කියලා. හැබැයි පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නේ ඒ විදිහටම ළමයි ඔයාලට ඇවිල්ලා තියෙනවා පේපර් එකට. එතකොට මේ වීඩියෝ එක බලලා ගියා නම් ඒක කොච්චර වැදගත් වෙන්නේ නැතිද කියලා ඔයාලට තේරෙනවා ඇති. වගේ ප්‍රශ්න අපිට අහන්න පුළුවන් සමහර විට ඊළඟට මම වැඩිම ටාගට් කරන පාඩමක් තමයි වෙස්ට්මිනිස්ටර් ආණ්ඩු ක්‍රම ආකෘතිය කියලා කියන්නේ. එතකොට වෙස්ට්මිනිස්ටර් ආණ්ඩු ක්‍රම ආකෘතියෙන් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් එන්න පුළුවන් ඉඩ තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම එනවා කියලා හිතනවා. මොකද අපිට පාස් පේපර් බලනකොට මේ අවුරුද්දේ වෙස්ට්මිනිස්ටර් ආකෘතිය කියන්නේ 72 සෝල්බරි කටපාඩම්ම කරගෙන යන්න අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් හෝ දෙකක් අහන්න ඉඩ තියෙනවා මේකෙන් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් අහනවා. එතකොට වෙස්ට්මිනිස්ටර් ආණ්ඩු ක්‍රමයේ නාමික විධායකය ඔන්න මම කියලා තියෙනවා වෙස්ට්මිනිස්ටර් එකේ නාමික විධායකය. අග්‍රාණ්ඩු කාර්යවරයා කියන්නේ පුතේ නාමික විධායකය. ඒක ඒ විදිහට ඇවිල්ලා තියෙනවා. සත්‍ය විධායක සත්‍ය විධායක අනිවාර්යයෙන්ම වෙස්ට්මිනිස්ටර් වලින් මේ පාර ප්‍රශ්නයක් ක්‍රමය. ඔයාලා දන්නවා පහුගිය කාලෙදී ජනාධිපතිවරයා 1978 ආණ්ඩු ක්‍රමය. ඔයාලා දන්නවා පහුගිය කාලෙදී ජනාධිපතිවරණයේ තිබුණු කාලවකවානුවක් නිසා ඒ වගේම තමයි මහමැතිවරණය මේ තියෙන කාලවකවානුවක් නිසා ගොඩක් වෙලාවට මම ටාගට් කරනවා විධායක ජනාධිපති ධූරය ඔන්න විධායක ජනාධිපති ධූරය මම ටාගට් කරනවා කිව්වා. බලන්න ළමයි ජනාධිපති ධූරයේ තෝරාපත් කරගන්න ආකාරය ජනාධිපතිවරයාගේ බලතල සහ කාර්යයන්. කෙලින්ම මේක ලකුණු 20ක ප්‍රශ්නයක් ළමයි. ඔයාලා මේක හරියට පාඩම් කරගෙන ගියා නම් ලකුණු 20ක්. බලන්න එතකොට පළවෙනි ප්‍රශ්නය, දෙවෙනි ප්‍රශ්නය, ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නය, පස්වෙනි ප්‍රශ්නේ එක කොටසක්. ඊට පස්සේ මේක මං හිතන්නේ හත්වෙනි ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම ඇවිල්ලා තියෙනවා. ඒතර බලන්න ඒ ප්‍රශ්න ඒ වීඩියෝ එකේ කියපු ඒවා ඒ විදිහටම පේපර් එකේ දකින්න ලැබෙනවා. ඊට පස්සේ සමානුපාතික නියෝජන ක්‍රමය ගොඩක් අහලම නැහැ. අලුත් සිලබස් එකේ ගොඩක් දුරට අහලා නැහැ. ඊට පස්සේ ව්‍යවස්ථා ඔන්න සමානුපාතික නියෝජන ක්‍රමය අහලම නැහැ අහන්න පුළුවන් කිව්වා ළමයි. බලන්න මෙන්න මේ 10 එතකොට 4 වෙනි කොටස සමානුපාතික නියෝජන ක්‍රමය. ඉතින් කොච්චර ලේසිද බලන්න ඒක ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා. අධායකය ඊට පස්සේ රටවල් නැත්තම් ආණ්ඩු ක්‍රම මාදිලි වගේ කාව එයිම කියලා මට නිකමට හිතනවා ලංකාව කරන ප්‍රශ්නයක් එයි කියලා මම හිතනවා. ඒ වගේම තමයි ඔයාලට තව බලන් යන ප්‍රංශය බලන් යන්න. ප්‍රංශ ආණ්ඩුක්‍රමයේ තව ටිකක් ඔන්න ප්‍රංශය බලන් යන්න කියනවා. වර්තමාන ප්‍රංශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රශ්නයක් විදිහට ඇවිල්ලා තියෙනවා ළමයි. බලන් යන මොකද මධ්‍යගතකරණය බලන් යන්න. ඊට පස්සේ බ්‍රිතාන්‍ය ඇමරිකාවත් ටිකක් බලන් යන්න. මොකද ඇමරිකානු ජනාධිපතිවරණයේ තිබ්බ වාතාවරණයක් තුල ඒකත් අහන්න පුළුවන්. ඔන්න ඇමරිකානු ආණ්ඩු ක්‍රමය ගැන බලන් යන්න කිව්වා. ඒකත් ඒ විදිහටම ආවා. ඒතර බලන්න ළමයි 8 වෙනි ප්‍රශ්නයත් ඒ විදිහටම පේපර් එකේ තිබිලා තියෙනවා. වංකව තියෙනවා. ඒ වගේම ගැටුම් පාඩම අපි ගත්තාම මට හිතෙනවා මේ පාරේ ගැටුම් සමතර මාධ්‍ය ප්‍රතිසංධානගත වීම වගේ ඒවා ගැටුම් පාඩමේ බලාගෙන යන්න වැඩිපුර. ඊට පස්සේ ළමයි මට හිතෙනවා ප්‍රජාතාන්ත්‍රික ආවරණයක් තුල කියලා එන්න පුළුවන්. ඊට පස්සේ රාජ්‍ය ප්‍රතිපත්ති කොහොමද රාජ්‍ය ප්‍රතිපත්ති සහ ව්‍යවස්ථාදායක විධායකම්. ඊට පස්සේ මට හිතනවා තව ඒ කියලා මට අනුමාන කරන්න පුළුවන් රාජ්‍ය ක්‍රියාධරීන් සහ රාජ්‍ය නොවන ක්‍රියාධරීන්
ළමයි රාජ්‍ය ක්‍රියාදරයින් සහ රාජ්‍ය නොවන ක්‍රියාදරයින් බලන්න එතකොට මේකත් ඒ විදිහටම එක්සෑම් එකට ඇවිල්ලා තියෙනවා. වගේ එකක් එන්න පුළුවන් සමහර වෙලාවට. ඊට පස්සේ ජාතික දේශපාලනය ජාත්‍යන්තර දේශපාලන එකත් සම්බන්ධ කරලා එන්න පුළුවන්. ඔය වගේ ප්‍රශ්න මම ටාගට් කරනවා 2024 එක්සෑම් කරන ළමයි වෙනුවෙන්. බලන්න ළමයි ඔන්න ඔය වීඩියෝ එක තමයි එතකොට මම අප්ලෝඩ් කරලා තිබ්බේ. මේ කහ පාටින් ලකුණු කරලා තියෙන්නේ මම අනුමාන කරපු ඒවා පේපර් එකේ තිබුණු ඒවා. ඒතර බලන්න පළවෙනි ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම ඇවිල්ලා තියෙනවා. දෙවෙනි ප්‍රශ්නේ කොටස් දෙකක්. ඒ කියන්නේ දෙවෙනි ප්‍රශ්නේ සම්පූර්ණයෙන් ඇවිල්ලා තියෙනවා. මතවාද සම්පූර්ණයෙන් පාඩම් කරන්න කිව්වා. ඒකෙන් මතවාද 3ක් ඇවිල්ලා තියෙනවා. බලන්න හතරවෙනි ප්‍රශ්නේ. මම කිව්වා ඩොනමෝල් සර්වජන ඡන්ද බලය සම්බන්ධ කරලා එන්න පුළුවන් කියලා. හතරවෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. පස්වෙනි එකේ එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ලංකාවේ විධායක ජනාධිපති 6 ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා ළමයි. 8 රටවල් පාඩම ප්‍රංශය ඇමරිකාව ඇවිල්ලා තියෙනවා 8 වෙනි එක. එතකොට බලන්න 9 8 වෙනි එක ඇවිල්ලා තියෙනවා. එතකොට 10 වෙනි එකෙත් දෙකක් ඇවිල්ලා තියෙනවා. එතකොට බලන්න ළමයි ලකුණු 20 ප්‍රශ්න 10 8 ඊට පස්සේ 7 වෙනි ප්‍රශ්නය ඊට පස්සේ 5 එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට 4 වෙනි ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම පළවෙනි ප්‍රශ්නේ බලන්න. එතකොට 10 කොටස් ඔක්කොම ගත්තට පස්සේ බලනවාට කහ පාටින් මාක් වෙලා තියෙනවා පේපර් එකේ භාගයට භාගයක්. මම විශ්වාස කරනවා